සත්තු මරනවා කියලා අදහස් කරන්නේ මේ රැකියාව නිසාම සත්තු මරනවා කියන එක විතරක් නෙමෙයි. පණ තියෙන ඕනෑම සතෙක් ඝාතනය කරනවාට සත්ත්ව ඝාතනය කියලා වැටෙනවා. එතකොට චූටි කූඹියක් කුඩා මදුරුවක් අයිති. චූටි කූඹුවක් මදුරුවක් අයිති සත්ත්ව ඝාතනය කරන කෙනෙක්. එතකොට දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබ දැන් ඔය කියන විදිහට සත්ත්ව ඝාතනයෙන් වැළකීලාද? දැන් ඉස්සලා මම කියවනේ සත්ත්ව ඝාතනය කරන කෙනෙක් කියලා. ඒතකොට එකපාරට හිතෙන්න බලන්න අපි නම් සත්තු මරන්නේ නැහැ. හැබැයි ගෙදරට එන සර්පයා මරනවා. ඇඟේ වහන මදුරුව මරනවා. නේද? එතකොට සත්තු නෙමෙයි. ඒ සත්ත්වය. එහෙනම් මේ සත්ත්ව ඝාතනයෙන් වැළකීලාද නැහැ. සත්ත්ව ඝාතනයේ යෙදෙන කෙනෙක්